හරි. අපිට කියන්නේ විසඳන්නනේ. විසඳනවා කියන එකේ තේරුම මොකද්ද? නොදන්නා පදයට උත්තරයක් ගන්න. දැන් මෙතන නොදන්නා පදේ මොකද්ද? A. විජ්‍ය පදය A. දැන් මෙතන ඉන්නේ විජ්‍ය භාග දෙකක් අඩු කරලා ඒක සමාන වෙලා 18ද. නේ? විජ්‍ය භාග දෙකක් අඩු කරලා ඒක 18ට සමාන වෙනවා. හරි. අපි දැන් භාග දෙකක් අඩු ගන්න තියෙන හින්දා මොනා කරන්න ඕනද? හරය සමාන කරගන්න වෙනවා. දැන් මෙයාගේ හරය තියෙන්නේ 3යි A, මෙයාගේ හරය තියෙන්නේ 9යි 3යි 9යි. අපි හරය සමාන කරගන්න පුළුවන් නේ. 3යි අපිට පුළුවන් 9යි කරගන්න 3ෙන් ගුණ වෙලා. එහෙනම් යට එනවා හරය 9යි. හරය විතරක් ගුණ වෙලා හරියන්නේ නැහැ. හරයත් එක්කම ලවයත් ගුණ වෙන්න ඕනේ. එතකොට වෙනවා 6 ඍණ 9යි සමානයි 1 බෙදීම 18. දැන් බලන්න දැන් හරය සමානයි. හරය සමානයි නම් අපි පොදු හරයක් විදිහට ලියාගත්තා ලාභයන් දෙක අඩු කරලා. 6 ඍණ 4 සමානයි 18න් 1යි. හරි. දැන් එනවා අපිට 2 බෙදීම 9යි සමානයි 18යි. හරිද? දැන් අපිට ඒව තමයි හොයාගන්න ඕන. දැන් ඒ ඉන්නේ මේ පැත්තෙන් යට. අපිට පුළුවන් හරස් ගුණ විදිහට ඒව විතරක් මම අරන් යනවා එහා පැත්තට. ඒත් එක්කම 18ක් ගේනවා මේ පැත්තට. හරස් උද මේ පැත්තේ තියෙන බෙදීම මේ පැත්තට ගෙනියනවා. ගුණ කිරීමක් විදිහට මේ පැත්තේ තියෙන බෙදීම යට ඉන්නේ එහා පැත්තට ගෙනියනවා ගුණ කිරීමක් විදිහට. එතකොට මෙතන ඒ තනි වෙනවා. දෙවරක් 18 බෙදීම 9. දැන් බලන්න 9ට 9ව 1යි 18ට 9ව 2යි. එහෙනම් අපිට ඒ සමානයි කීයද? දෙවරක් 2 4යි.